මේ දවස්වල පවතින ගංවතුර තත්ත්වය නිසා අපි කවුරුත් ඉන්නේ ලොකු පීඩනයකින්. ජීවිතේ බේරගන්න දුවද්දි අපේ අතින් ගොඩක් දේවල් මග ඇරුණා. එහෙම නේද? ජීවිත ආරක්ෂා කරගත්තට පස්සේ අපිට ඊළඟට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපේ වටිනා ලියකියවිලි. උපැන්න, ඔප්පු, බැංකු පොත්, අධ්‍යාපන සහතික. මේවා වතුරට ගියාම හෝ නැතුණාම මොකද අපි කරන්නේ? කලබල වෙන්න එපා. මේවා ආයෙත් හදාගන්න පුළුවන්. අද අපි කතා කරන්නේ ඒ ගැන. පළවෙනි දේ. ඔබට තෙමණු ලියකියවිලි හමු වුණා නම් ඒව කවදාවත් හදවුවේ දාන්න හෝ ගින්දර අයන් එකක් පාවිච්චි කරලා වේලන්න යන්න එපා. එහෙම වුණොත් කොලයක් කැඩලා යන්න පුළුවන්. ඒ වෙනුවට මඩ තියෙනවා නම් පිරිසිදු වතුර ගිල්වලා හොදලා හැමින් සුළඟේ වේලෙන්න තියන්න. කොලයකට ඇලවිලා නම් බලෙන් ගලවන්න යන්න එපා. වේලෙනකන් ඉවසන්න. හරි. අපි දැන් බලමු නැතුණු ලියකියවිලි ආයෙ ගන්න කොහොමද කියලා. මුලින්ම ඔබේ ID එක, උපැන්න, විවාහ සහතික වගේ දේවල් නැති වුණා නම් ළඟම තියෙන පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාන්න. මේක අනිවාර්යයි. පැමිණිලි පිටපතක් අරගෙන ඔබ ග්‍රාම නිලධාරී හමු වෙලා හෝ කෙලින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න. ජාතික හැඳුනුම්පත් සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හරහත් උපැන්න පිටපත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහත් ලබා ගන්න පුළුවන්. ඔබේ බැංකු පොත්, චෙක්පත් හෝ ATM කාඩ් නැති වුණා නම් පම්මා වෙන්න එපා. වහාම බැංකුවේ හොට්ලයින් එකට කතා කරලා ඒවා බ්ලොක් කරන්න. නැත්නම් වෙන කෙනෙක් අතටපත් වුණොත් අවභාවිතා වෙන්න පුළුවන්. ඉන්පසු ඔබේ අනන්‍යතාවය තහවුරු කරලා ID එකක් හෝ තාවකාලික හැඳුනුම්පත මගින් බැංකුවට ගිහින් අලුත් පොත් සහ කාඩ් පත් ඉල්ලුම් කරන්න. ඉඩම් අපු නැති වුණා නම් අදාළ ඉඩම් රෙජිස්ටර් කාර්යාලයේ සහතික කළ පිටපත් ලබා ගන්න පුළුවන්. වාහන පොත් සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට යන්න වෙනවා. වාහන සම්බන්ධ ගැටලු තියෙනවා නම් 1968 අංකයට කතා කරන්න. රැකියාවට අවශ්‍ය O-level ලේවල් සහතික නැති වුණාද? බය වෙන්න එපා. විභාග දෙපාර්තමේන්තුවෙන් මේ වගේ පිටපත් ලබා ගන්න පුළුවන්. ඔවුන්ගේ 1911 ශනික අංකයට කතා කරලා අවශ්‍ය කරන ලියකියවිලි මොනවද කියලා දැනගන්න. මේ තියෙන්නේ ඔබට අත්‍යවශ්‍ය වන දුරකථන අංක. මේවා පොතක ලියලා හෝ ෆෝන් එකේ හෝ සේව් කරගන්න. විශේෂයෙන් 1919 අංකයෙන් ඕනෑම රජයේ සේවාවක් ගැන විස්තර අහගන්න පුළුවන්. අවසාන වශයෙන් පුංචි උපදෙසක්. මේ වගේ ආපදා ආයෙ එන්න පුළුවන්. ඒ නිසා අදම ඔබේ හැම වටිනා ලියකියවිල්ලක්ම පැහැදිලි ෆොටෝ එකක් අරගෙන Google Drive එකේ හරි මේල් එකේ හරි ආරක්ෂිතව සේව් කරගන්න. දීපල් නැතුණට අපේ ධෛර්යය නැති වෙන්න දෙන්න එපා. අපි එකිනෙකාට උදව් කරගනිමු. මේ වීඩියෝ එක තවත් කෙනෙකුට උදව්වක් වෙන්න පුළුවන් නිසා ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. පරිස්සමින් ඉන්න.